guys, welcome back to my YouTube channel. ගොඩක් දවසකට පස්සේ මම අද වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලට බලන්න. ඔයාලට කොහොමද? ඔයාලා හොඳින් ඉන්නවද? අද මගේ දවසේ උදේ වරුව ගෙවන විදිහ තමයි මම මේ ඔයාලට පෙන්වන්නේ. එහෙනම් දිගටම වීඩියෝ එක බලාගෙන ඉන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. මම හිතුවා අද මුලින්ම බෙල්ලන්විල පන්සලට යනවා කියලා. කොහොමත් මම නිවාඩු දවස්වලට එක්ක මුලින්ම පන්සලට යනවා නැත්නම් අවසානයේ පන්සලට ගිහිල්ලා තමයි එන්නේ. දැන් මේ යන මගදී හම්බුණා කොළ කැඳ බොන්න තැනක්. එතනින් මම කොළ කැඳ ගත්තා. මේ තැන මොකක්ද කියලා මම දන්නේ නැහැ. හැබැයි මෙතන මාර ලස්සනයි. පොඩි චෛත්‍යයකුත් තියෙනවා. ඒ වගේම ලස්සනට වටේටම සලසලා තියෙනවා. මම ලැබරිය එකකුත් ගත්ත කන්න. ඒකත් කාලා මම බෙල්ලන්විල පන්සල ඇතුළට ගියා. මම අද උදේ 7ට වගේ තමයි පන්සලට ආවේ. ඒක නිසා වැඩිය සෙනග හිටියෙත් නැහැ. නිදහසේ වඳින්න පුළුවන් වුණා. මේ ගහේ පාතින්ම තිබ්බ සල් මලක් පිපිලා. ඉතින් මම මේ මලත් කඩලා පූජා කරා. මම පළවෙනි වතාවට තමයි මේ සල් මලක් පූජා කරේ. මම සල් මලත් පූජා කරලා බුදුන් වැඳලා සේරම කරලා ඉවර වෙලා ගාථා කියලා ටික වෙලාවක් පන්සලේ ඉඳලා එහෙමම බෙල්ලන්විල පන්සල ළඟ තියෙන බෙල්ලන්විල පාක් එකට ආවා. මම පාක් එකට ඇවිල්ලා කන්න කෑමක් ගත්තා. ඒ වගේම මගදී ගත්ත කොළ කැඳ එකත් මගේ කප් එකට දාගත්තා මම. දැන් ඉතින් මට තියෙන්නේ මේ view එක දිහා බලාගෙන කන්න තමයි. ඒ වගේම මෙතන ගොඩක් හුළඟ තියෙනවා. ඒක නිසා මම බය හිටියේ මගේ කෑම එකත් එක්කම හුළඟට යයිද කියලා. මෙතන පාක් එකට ගොඩක් අය එක්සර්සයිස් කරන්න එහෙම එනවා. බයිසිකල් පදින්නත් ගොඩක් අය එනවා. ඒ වගේම පාඩම් කරන්න කට්ටිය නිදහසේ කතා කර ඉන්න එහෙමත් එනවා. මම ඉතින් ගොඩක් දවසකින් කොහෙවත් ගියේ නැති නිසා පොඩ්ඩක් පාක් එකට වෙලා ඉඳලා යන්න කියලා හිතුවා. මම එද්දි කොළ කැඳ එක ගත්තට එද්දි බිව්වේ නැහැ. පන්සලට ගිහිල්ලා ඇවිල්ලා තමයි දැන් බොන්න ගත්තේ. මේ කප් එකට දාලා තියුවහම නිවෙන්නේ නැහැ. ඒක නිසා උණුවෙන්ම බොන්න පුළුවන්. මෙතන පාක් එකේ තියෙන කෑම එහෙමත් රසයි. මම උදෙන්ම ආපු නිසා මට එහෙම ගන්න ගොඩක් තැන් තිබ්බේ නෑ. ෂොප් දෙකක් වගේ තමයි ඕපන් කරලා තිබ්බේ. කෑම එක කාලා ඉවරලා මම මෙතෙන්ට පොතක් අරගෙන ආවා. එද්දි එක කියවන්න ගත්තා. මේ නවල් එකේ නම මන්දාරම් උයන. මම මේක කලින් කියවලා තියෙනවා. දැන් අවුරුදු 3කට විතර කලින්. ඉතින් මට හිතුණා ආයෙත් කියවන්න. මොකද මගේ ගාව ගනිපු හැම පොතක්ම කියවලා ඉවරයි. දැන් අලුතෙන් පොතක් ගන්නත් කාලේ හරි. ඉතින් ඒ පොත අලුතින් පොතක් ගන්නකම් මම හිතුවා මේක ආයෙත් කියවනවා කියලා. මම මේ පොත මුලින් කියවද්දි මට හිතුනේ මේ පොත හරිම කම්මැලි පොතක් කියලා. හැබැයි ටිකක් කියවද්දි තමයි මේ පොතේ කතාව මාරම ලස්සනයි කියලා හිතුනේ. ඒක නිසා තමයි මම මේ ආයෙත් කියවන්න ගත්තේ අවුරුදු 3කට පස්සේ. මම මෙතෙන්ට උදෙන්ම ආපු හින්දා මෙතනත් වැඩිය සෙනග හිටියේ නැහැ. හැබැයි හොඳටම හුළඟ නම් තිබ්බා. ඒක නිසා පොත බලන්නවත් බෑ. ඒ තරම්ම හුළඟ. මම මේ මෙතන ඉඳන් සම්පූර්ණ පොතම කියෙව්වේ නැහැ. පිටු ටිකක් විතරයි කියෙව්වේ. මම මේ පොත කියවන අතරතුරේ මගේ ඉතුරු වෙලා තිබ්බ කොළ කැඳ ටිකක් බිව්වා. ඒ වගේම රොටි එකක් තිබ්බා. ඒකත් කෑවා. ඊට පස්සේ මම හිතුවා මගේ ජර්නල් එකක් ලියනවා කියලා. මම වෙනදට නම් රැට තමයි ලියන්නේ.
හැබැයි අද උදේ මේ තැනට ආවට පස්සේ මට හිතුණා උදේම ලියලා දවස පටන් ගත්තා නම් හොඳයි කියලා. මම මේ ජර්නල් දෙකම එකම පොතේ තමයි ලියන්නේ. ගැටිටියුඩ් ජර්නල් එකයි ස්ක්‍රිප්ටින් ජර්නල් එකයි දෙකම එක පොතේ තමයි ලියන්නේ. පොත් දෙකක් තියාගෙන ඉන්නවට වඩා මට එක පොතක ලියන එක ලේසියි කියලා හිතුවා. මම දැන් මේ ජර්නල් කරන්න අරගෙන අවුරුදු 2ක් 3ක් විතර වෙනවා. හැබැයි එක අවුරුද්දකවත් මට හරියට කරන්න බැරි වුණා. මොකද මාසයක් දෙකක් කරාට පස්සේ මට අමතක වෙනවා කරන්න. ඉතින් මම මේ අවුරුද්දේ නම් හිතාගත්තා හරියටම කරනවා කියලා. ඒ වගේම මේ අවුරුද්දේ මේ මාස දෙකේ මම හරියට තාම කරනවා. ඉතින් මම හිතනවා මේ අවුරුද්ද ඉවර වෙනකම් මේක කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම මට ලැබෙන දේවල් වලට මම හැම වෙලාවෙම පොතේ ලියලා ස්තුතිවන්ත නොවුනට මට ලැබෙන හැම දෙයක් වෙනුවෙන්ම හැමදාම මම මගේ හිතින් හරි මම ස්තුතිවන්ත වෙලා තියෙනවා. මගේ ජීවිතේ ලැබුණු හැමදේම මගේ මහන්සියෙන් ලැබුණා වගේම මම හිතනවා මම පොසිටිව් විදිහට හිතන නිසා මට ඒ දේවල් පොසිටිව් දේවල්ම ලැබෙනවා කියලා. මොකද මම කිසිම වෙලාවක නෙගටිව් විදිහට හිතන්නේ නැහැ. මොන දේ වුණත් පොසිටිව් විදිහට හිතලා තමයි මම ජීවත් වෙන්නේ. ඒ වගේම මගේ මොනතරම් නෙගටිව් දේවල් සිද්ධ වුණත් මම ඒ ගැන වැඩි වෙලාවක් හිතන්නේ නැහැ. මම දැන් මේ මගේ ජර්නල් එකත් ලියලා ඉවර වෙලා මම මේ ආපහු යන්න හදන්නේ. මොකද මට මේ දවස්වල වැඩිය අවුව ඉන්න බෑ. ඔළුවේ කැක්කුමක් හැදෙනවා. මම එන මග ආවා පුට්සරඩ් එකක් ගන්න. මෙතන පුට්සරඩ් රසයි ඒ වගේම ලාභයි අනිත් තැන් වලට වඩා. ඉතින් මම මෙතෙන් පුට්සරඩ් එකකුත් ගන්න ආවා. ඒකත් අරගෙන මම ඊට පස්සේ ගියා අයිස්ක්‍රීම් එකක් ගන්න. මම මේ අයිස්ක්‍රීම් එක කලින් කාලා නැහැ. කන්න ආසාවෙන් හිටියා පැෂන් ෆෘට් එක. මම හිතපු තරම් රසක් නම් අයිස්ක්‍රීම් එකෙන් ආවේ නැහැ. මුලින් කද්දී හැබැයි පස්සේ කද්දී රස ආවා. මුලින් මට හිතෙන්නේ ෆ්‍රීස් වෙලා වැඩි නිසා වෙන්නේ නැති වැඩිය රසක් ආවේ නැත්තේ. මේකේ ඇතුලේ කහ පාට කෑලි එහෙම තියෙනවා. ඒව තමයි පැෂන් ෆෘට් රස එන්නේ. මේ සුදු පාට ටික නම් වැනිලා රස වගේ එන්නේ. ඊපස්සේ ඒ වගේම පැෂන් ඇට එහෙමත් තියෙනවා මේකේ. මම ඊට පස්සේ මේ පැෂන් අයිස්ක්‍රීම් එක ෆෘට් සලාඩ් එකත් එක්ක මික්ස් කරලා කෑවා. එතකොට නම් රසයි. මොකද මේ සුදු පාට තියෙන අයිස්ක්‍රීම් එක වැනිලා අයිස්ක්‍රීම් එකක් වගේ. හැබැයි වැනිලා රස එන්නෙත් නැහැ. ඒක නිසා ඒක කිසිම රසක් වගේ එන්නේ නැති නිසා මම ෆෘට් සලාඩ් එකත් එක්ක කෑවා. හැබැයි පස්සේදී චුට්ටක් කූල් එක බැස්සට පස්සේ මේ සුදු පාට තියෙන අයිස්ක්‍රීම් එකත් රසට ආවා. මගේ උදේවරුව ගෙවුනේ මෙහෙම තමයි. එහෙනම් ගයිස් මගේ ලොග් එක අවසාන වෙනකම් බලන් හිටපු හැමෝටම තැන්ක් යූ. ආයෙත් අලුත් ලොග් එකකින් අපි හම්බෙමු. බායි.